අපි ආර්ය කියලා වචනයක් කියනවා. ආර්ය කියන වචනේ අපිට ආව ආර්ය කියන වචනේ. ආර්ය. ආර්ය කියන බුදුරජාණන් වහන්සේට තමයි මහා ආර්ය කියන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආර්ය. ඒතර අපි ගති ලක්ෂණ හැදිලා තියෙන ආර්යයන්ට අනුකූලව. ඒකේ කෙටි වචන තමයි ආර්ය. අපි ආර්යයට වැඩ කරනකොට ඒ ආර්යයට ක්‍රියාත්මක වෙනකොට මොනවද එතන සිද්ධ වෙන්නේ? නිතරම ධර්ම දේශනා අහන්න සිද්ධ වුණා. ඒ ධර්ම දේශනාවලින් මිනිසුන්ගේ හදවත් වල මොනවද ඇතුළුනේ? කරුණාව, මෛත්‍රිය. කරුණා, මෛත්‍රිය ජලාශයන් හා සමානව ගලා යනවා. සිසිල් ගංගාවකට උපමා කළේ. සිසිල් ගංගාවකින් කවදා සීතල ජලයේ ප්‍රමාණිකූලව යනවා මිසක් විනාශය සිද්ධ වෙන්නේ නැහැ. අපි ආරයට වැඩ කරනකොට ඔන්න ඔකයි ආවේ. ඔය ආරයට වැඩ කරන මිනිස්සෙයින්ට සිද්ධ වුණා බහු කාලයකදී පරදේශකාරයින්ගේ ගති වෙනස් දුන්නාම ආරයෙන් පිට වැඩ කරා. ආරයෙන් පිට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒකට කියනවා පිට ආරයට වැඩ කරා. ගති ලක්ෂණ විනාශ වුණා. දූෂ්‍ය වුණා. කරුණා, මෛත්‍රී, සිසිල් ගංගා ගලන් තිබිච්ච සදාම් අමාවර්ෂා නැති වෙලා ගියා. ඒවා තියෙන ආරයට. පිට ආරයට ඒවා වෙනකොට තිබුණේ විවිධාකාර ඩිස්කෝ නැටුම් සංගීත ওই જાතිය තමයි බිහි වුනේ. නවාහල් ඒවා තමයි මතුවෙලා. ඒතර මොකද වුනේ? ආරයෙන් පිට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අර තිබිච්ච අමා වර්ෂාවේවත් සාරවත් වර්ෂා නැති වෙලා ගියා. භෞතික ලෝකේ වෙනස් වෙලා. ඒකට ගැළපෙන්නා වූ ආකාරයෙන් වැහි ඉන්න පටන් ගත්තා. අර තිබුණ යහපත් වන්නා වූ සිසිල් ජල දහරා නැති වෙලා ගිහිල්ලා. වහින වැහි මහ වැහි බවට පත් වුණා. අපේ ಗುಣධර්ම වැටිලා ගිය නිසා ඒවට වැහි කිව්වා. වැහි වහිනවා. ඒක තමයි සිද්ධ වෙන්න පටන් ගන්නේ. සිසිල් ජල දහරා වෙනකොට වැහි වුණා. මහත්සේ ධර්මයේ වැහිලා ගියාට පස්සේ මහ වැහි වුණා. ආරෙන් පිට වැඩ කරපු ගති ලක්ෂණ නිසා අර සිසිල් ගංගා පිට ආරයට ගලන්න පටන් ගත්තාම ඒක ටිකක් පිට ආරය ගැලුවා. දැන් පිට ආර ගලන එක හැදෙන්නේ කොහොමද? පිට ආරයට ගලපුවාම විනාශ වෙනවා. එහෙනම් ගඟ පිට ආර ගලපුවාම සිද්ධ වෙන්නේ විනාශය. අන්න ලෝකෙ මේ මනුස්ස ලෝකේ හෙළදිවේ පිට ආර ඇති වෙන්න හේතු. මිනිහා සියලා ආරයට වැඩ කළාම පිට ආර නැහැ. පිට ආර ඇති වෙන්න හේතු නැතු වෙනවා. ගම් කියන වචනේ පෙන්වන්නේ ග්‍රාමීය දේවල්, ගම්යයි. ගම්ය හීනෝ ගම්මෝ. ගාම්‍ය දේවල් කියලා කියන්නේ ගැමි දේවල් කියන්නේ අද කියන ගැමි කියන අර්ථය නෙමෙයි. ශිෂ්ටාචාරයට ගැලපෙන්නේ නැති දුස්චක්‍ර වැඩ පිළිවෙල. ලැජ්ජාවට පත් කරන නින්දිත වැඩ පිළිවෙල වලට කියනවා ගම්. ගම් කියලා කිව්වේ ඒ අර්ථය. එතන මොකද වෙන්නේ? ඒවෙන් වාස්තුවට උර දෙනකොට වාස්තුවට උර දෙන නිසා වාස්තු උර නිසා තමයි වතුර කිව්වේ. යමක් වාස්තු කරන්න උර දෙන අර්ථයෙන් තමයි වතුර කිව්වේ. ග්‍රාම්‍ය වැඩවලට ඒවෙන් වාස්තු කරන ඒවාට උර දෙන්න පටන් ගත්තාම අපේ තිබිච්ච ගති ලක්ෂණ නැති වෙලා ගිහිල්ලා පිටාරියට වැඩ කරපුවාම සිද්ධ වෙච්ච එකක් නිසා ගම් වතුරේවත් ගම් වතුර පටන් ගත්තා. ඒක විනාශයටපත් වෙන දෙයක් බවට පත් වුණා. එහෙනම් අර ශිෂ්ටාචාරයක් ඇතුව ඒ ආර්ය චාරයට අනුකූලව කටයුතු කරපු කාලෙක ආචාරයක් අපිට තිබුණා. ආචාරවත් හිටපු කාලෙක පිටාරක් නැහැ ගම් වතුරක් නැහැ. ওই දෙකේ විනාශයටපත් වෙන්නේ අපේම දූෂිතාවිය මුල් කරගෙන. අය විය යුතු දෙයක් තියෙනවා. ඒ වගේම අය නොවිය යුතු වැත්තක් තියෙනවා. අය විය යුතුවත් එකතු වෙ යුත්තේ ශිෂ්ට යහපත් ධර්ම සම්පන්න. එකතු නොවිය යුත්තේ මොනවද? අශිෂ්ට ධර්ම සමග එකතු නොවිය යුත්තේ. අය නොවිය යුතුය තමයි න අය නායකයි. අය නොවිය යුතුයට අපි ගත වුණාම යන්න පටන් ගත්තාම වැඩවල. න අය යනවාවත් නාය යනවා කියන එක මූල දෙල සිද්ධ වෙනවා භෞතික වශයෙන්. අනුන්ට ණය ගැතිය නොවන විදිහට දැහැමින් සාමයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා නම් මේ මහ පොළොව බිඳ යන්නේ නැහැ වගේ. නායාමක් වෙන්නේ නැහැ. ඒකට හේතුකාරක විහි වෙන්න හේතුව
නොයා යුතු පැත්තේ ගමන් කිරීම හේවත් දුස්සීල අසත්පුරුෂ පැත්තේ ගමන් කිරීම පටන් ගත්තාම සිද්ධ වුණ දේ ඔක තමයි. න ආයේ අපරා නායේ ආහුති. කම්පා වෙනවා කියලා වචනයක් තියෙනවා. කනට ගත්ත ධර්මයේ පහ කරලා දැම්මහම කම්පාවක් ඇති වෙනවා. අසත් ධර්මයක් අන්තරාන්ති විලා ඒක පහ කරලා දැම්ම නම් ඒකේ කම්පාවක් ඇති වෙනවා. බෝ අමි කියන වචනේ පෙන්නන්නේ බිහිවීමට හේතුකාරක වෙනවා කියන එක. යමක් බිහිවීමට හේතු වරන්නා වූ දේ කන් කලගෙන ඒ තුළ හිටියොත් ඊට අනුකූල දෙයකුයි බිහි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ල. යථා ධර්මයක් අන්තරාන්ති වුණේ නැහැ කවදාවත්. යථා ධර්මයේ වැටෙනකොට කනට ගත්ත අයථා ධර්ම පහ කළා. කම්පා වුණා. භවයේ පහළ කරන්නා වූ ස්වභාවයක් ඇද්ද? අර විනාශයේ පහළ වෙලා තියෙච්ච භූමිය පවා විනාශ වෙලා කියලා ඒ පැත්තට යහපත් විතර කම්පාව. ඒ භූමි කම්පාව යහපත වෙයි. යම් කාලයකදී පුද්ගලයාගේ ධර්මයෙන් අහකට වෙලා සත් ධර්මයේ කණින් ඉවත් කරලා කන්ට ගන්න තු පහ කර දාන්න පුළුවන් දුනු. අසත් ධර්මයේ ගත්තොත් ආයි කම්පාවක් වෙනවා. ඒකෙන් භවයේ පහළ කරන්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒක විනාශයටපත් වෙනවා. ඒ භූමි කම්පාව විනාශයටපත් වෙනවා. දැන් භූමි කම්පාව යහපතරයි අයහපතරයි දෙකටම වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඇතුළ භූමි කම්පා බුදු වෙනට ඇතින භූමි කම්පා යහපත. ඊට පසු ඇතිවෙනා අසත් ධර්ම නිසා හටගන්න භූමි කම්පා විනාශ වෙනවා. යනු භූමි කම්පා කියන නමට අනුව ගති ලක්ෂණ එනවා. අපි අටුවක පුරවා ගන්න පුරුදු වෙලා තියෙන්නේ හොඳ දේවල්. වී දාන්නේ මොන හරි හොඳ දේවල් තමයි අටුවේ දාගන්නේ. අපේ හදවතත් හරියන අටුවක් වගේ. ඔය අටුවට දාගත්තේ සුචාරිත දේවල්. වැදගත් දේවල් ඉස්සර ගත්තේ. බණපදයක්. ආදර්ශයක්. මේ දේවල් ගත්තේ. ඊට පස්සේ දාන පටන් ගත්තේ කාම කුණු කොටවල්. ඒවෙන් හදාගත්ත අටවාගත්ත වැඩ පිළිවෙලක් අපි තුල අපේ ක්‍රියාදාමයට එකතු වුණා. කුණෙන් අටවාගත්ත වැඩ පිළිවෙල හදාගත්තාම ඒක භෞතික විපාකේ කුණු අටවපු එක නිසා කුණු අට තමයි කුණාටු. කුණාටු වලට මුල ඕකයි. කුණාටු නවත්තන්න ඕන නම් ඔය අතුලත් කරගන්න කුණු අහක් කරලා සුචරිත ධර්මයේ අතුලත් කරගත්තාම කුණාටු ඉවරයි. එතකන් කුණාටු නවත්තන්න බෑ. භෞතික විනාශ වීම වෙනවා මේ විදිහට. ආධ්‍යාත්මික විනාශ වීමට අනුකූලව ඒ හේතුවේ ඵලයේ වශයෙන් ඒ ගති ලක්ෂණ එකකට වදනකින් පෙන්නලා තියෙනවා. ඒකට නම. ඒක තමයි කිය පද නිරුක්තිය ඔකයි කියන්නේ. ඕක ඇන්නේ තව නමක් පෙන්නන්න බෑ ඕක. ඕක පොතේ තිබුණේ නැහැ. අපි අටුවාචාර්යින් වහන්සේලාගෙන ආවෙත් නැහැ. අපි භාෂාවේ ඔය කතාවක් ඉදුන්නේ නැහැ. ඕවා මොනවත් කිව්වත් හරියන්නේ නැහැ. ඔතන තියෙන හේතුඵල න්‍යාය. හරක් වෙන්නේ නැහැ. සූල කියලා වචනේ පෙන්නන්නේ උල් වලට. ඇනිනවා. සීදෝනවා, තවාර කරනවා ඒක තමයි සූලේවත් උලේ හැටි. ඒකට ආහාරය සකස් කරගත්ත ඒකට වැඩ පිළිලා සකස් කරගත්ත තනුට හිදවන්න අනුට හිඟි කරන්න සූල අන්නේවත් සුලම් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒතර හුලං හවන්න පටන් ගන්නවා එතකොට. ඒක ඇති වෙන වෙනස ඒකයි. හුලං ගහනවා පවන් සලනවා. ක්‍රම දෙකක් තියෙනවා. සලන එකට වැඩිය ගහන එක බලවත්. එහෙනම් හුලං සලනවා කියන්නේ හුලං ගහනවා. එහෙම නැත්නම් කියන්නේ හුලං හමනවා. පවන් හමනවා කියන්නේ නැහැ. පවන් සලනවා. පවන් සලන එක උතුම් ගුණය. හුලං ගහන එක නැන හුලං හමනවා කියන එක ඒක බලවත් අපරාධයක්. අනුන් සිදවීම සඳහා අවශ්‍ය කරන්නා උදී ආහාරය වශයෙන් පැත් කරගෙන එකතු කරගෙන ඒ තුලින් නම් ඒ පුද්ගලයා කටයුතු කරන්නේ. ගහනවා, වදිනවා කියන වචන වලින් සිදවන ස්වභාවයක් එන්නේ. ඒකේ ගති ලක්ෂණය තමයි සුලං හමනවා කියන එකේ වචනේ. සුලං ගහනවා, සුලං හමනවා. ඒකෙන් ඇති වෙන්නේ විනාශය. සුව හැලී ගිහිල්ලා ගියොත් එහෙම ඒකෙන්. ඒක සුලි සමග එකතු වෙනවා. ඒක බලවත් වෙලා සුවේ හැලී ගියොත් එහෙම සුවේ හැලී නිසා සුලි වෙනවා. ඒ උල් කරන අනුට හිඟි හිංසා කරන දේ කොටසක් බවට පත් කරගත්තාම සුලි සුලං හැදෙනවා. අභ්‍යන්තරයේ හැදෙන සුලි සුලං තමයි බාහිර භෞතික ලෝකේ සුලි සුලං කියලා මතුවේ. ඒ ගතියේ හේතුවේ ඵලය. භෞතිකව බලපාන්නේ.
ලයට වූ ගින්නක් තියෙනවා නම් ඕක කියනවා ලයට වූ ගිනි ලැබු ගිනි. ලය සිසිල් කරගෙන ඉන්නවා කිසි කෙනෙක්ගේ ප්‍රශ්නයක් නැහැ. උදව්වක් උපකාරයක් නිසා සිංගියක් හිංසාවක් කෙනෙක්ගෙන් කෙනෙකුට නැහැ. මෙහෙම තියෙන කාලෙකදී අනුන් නිසා හදවත ගිනි ගන්න විදිහේ වැඩ කෙරෙන්න පටන් ගත්තොත් ලයෙහි වූ ගින්නක් පහළ වෙනහම මහ දූෂ්‍ය වෙනවා. සමාජයේ දූෂ්‍යයි. හදවත් ගිනි ගන්න જાතිය වැඩ කරනකොට අනුන්ට හිංගි හිංසා කරනකොට ගහනකොට මරනකොට පිහියෙන් අයින්නකොට මිනිස්සු විනාශ කරනකොට සමාජයේ දූෂණයටපත් කරනකොට ලයේ වූ ගින්න මහා බලවත් අහුව කරපු දෙයක් මොන අපරාධයක්ද මේ මෙන්න මේ ආකාරයෙන් ශෝකයා සංවේගයෙන් ලයේ ගින්නක් හට ගන්නවා මෙන්න මේ ගති ලක්ෂණේ ලෝකෙට දුන්නට පස්සේ ලයේ වූ ගිනි වල ස්වභාවය තමයි මහා විනාශයක් ඇති කරන්නා වූ ගිනි හටගෙන ලැබු ගිනි කියලා ඒවට නම දැක්කේ ලයේ වූ ගිනි වාහිනියෙන් බලපාන හැටි ලැබු ගිනි වලින් පෙන්වුම් කරනවා ඒ වගේම ගිනි ඒ වගේම ගිනි කන්දරාවල් වලට මිනිස්සුපත් වෙනකොට ගිනි කඳා වාගේ ජීවත් වෙනවා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් දැවි දැවි කැවි තැවි මෙහෙම ජීවත් වෙනකොට මිනිහාගේ ශරීර ගිනි කඳා වාගේ මෙන්න මේ ගති ලක්ෂණ ආවම මේකේ බාහිර ලෝකේ යන එක තමයි ගිනි කඳ බාහිර ලෝකේ භෞතික වශයෙන් ගිනි කඳු මතු වීම සිද්ධ වෙන්නේ නැහැ කෙනෙක්ගේ යහපත් නාමයක් ගුණ නාමයක් තිබුණොත් ඒ නාමයට ඉඩ දෙන්නේ නින්දා කරලා අපහාස කරලා පාච්චල් කරලා පහත දමලා ඕකේ නාමයේ සුන් කරලා දානවා නව සුන් කර දාන කටයුතු කරනවා සුන් නාමි තමයි සුනාමි උනේ. කාගේ නම දැම්මා සුනාමි කියන එක හොඳ භාවිතාවට ආවා. නාමි සුන් කර දැමීමේ විපාකේ. යහපත් නාමියක් කියන්නේ නැහැ. ඒකට පහල ගැව්වොත් යහපත් නාමයේ සුන් කරපු නිසා යහපත් කියන යමක් හැටනා එක සුන් කර දවන්නා වූ ලක්ෂණයක් ඇති දෙයක් පහල වෙනවා. මේ සුන් නාමිය මොහොතෙන් සිද්ධ වුණා. අඳ බව මොහු කරගත්ත නිසා මොහු අඳ මොහොද වුණා. සූර බව දියත් කරපු නිසා කරදිය පහළ වුණා. නාමයේ සුන් කරපු නිසා කරදිය නිසා නාමයෙන් නැති කළා සුන් කරලා දැම්ම විනාශයක් කළා දැන්. එහෙනම් මොකදෙන් සුනාමියක් ආවේ ඔය විදිහට. සුනාමියෙන් අත්හඬන්න අනුන්ගේ ගුණ නාමයේ ගුණ මකුවේකින් නැතුව ගුණේ ගුණය හැටියට භාවිතා කරනවා. තමා උඩුවට උඩඟු වෙන්නේ නැතුව අවංකව ගුණවතා හැටියට පිළිගන්න ඕනේ. ගුණවතාගේ ගුණවත් බවට තැන දීලා ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. මෙවඳු ගති ලක්ෂණ ආවන යම්කට ඒ රටට කවදාවත් සුනාමියක් එන්නේ නැහැ. ඒකයි කාරණේ. එන ගසනවා කියන්නේ ඒත් ඒ වගේ. අනුන්ට විනාශයක් කරනකොට අනුන්ට හෙනයක් ගහනවා. හදවතින් ගහන හෙනේ ඔකට වඩා බලවත්. පහත් කළ දවලා නසා දමනකොට කියනවා හොවා නසනවා. ඒ ගති ලක්ෂණයට කියනවා වෙන කිය. මේ වඳු ගති ලක්ෂණ අනු විනාශ කරන්නා වූ ගති ලක්ෂණ මනසෙන් ගන්නකොට ඒ ගති ලක්ෂණයව ලෝකයට ක්‍රියාත්මක කළා හෙන ගැසීම සිද්ධ වෙනවා. එතකොට දිනෙන් දින සුද්ධ කරනා වෙනකොට කුණු එකතු වෙන එකයි කරන්නේ හදවත් වලට. හේතර කුණු එකතු කරනකොට ආපු කුණ තමයි ආකුණ අකුණ වූ. ආපහු අකුණ වශයෙන් භෞතික ලෝකයේ කියන. හොඳට හොදක් නරක නරක. ඉතින් නරකක් නම් ගත්තේ ආපු ගුණක් නම් එනේන කුණ බාර ගන්න. ඕන රටකින් මෙහාට කුණක් ආවොත් ඒක වැදගත් විදිහට බාර ගන්න. ආපු කුණ තමයි අකුණ වුනේ. අකුණු ගහන්න පටන් ගන්න ඒක වළක්වන්න බෑ අකුණු බාර ගන්න එක නතර කරන්න. වැඩක් නැති ඕන එකක් හෙව්වොත් ඒක හොඳ වැදගත් දෙයක් කියලා බාර ගන්න. බලපුවාම නීච දුස්චරිත වැඩක්. ඒකෙන් වෙන්නේ මහා විනාශයක්. ඒවා බාරගත්තාට පස්සේ ආපු කුණ තමයි ආකුණ වුනේ. ඒව ගත්තාට පස්සේ එක දෙයක් වෙනවා. අංගෙන් කරන්නේ යම් කිසි බලවත් වැඩක්. අංගෙන් කරන වැඩේ නියපොත්තෙන් කරන්න බෑ. ඒ උඩ අඟ තියෙනවා හැබුර නියපොත්ත තියෙනවා. අංගෙන් අනින්න පුළුවන්, තලන්න පුළුවන්. හැබැයි නියපොත්තෙන් ඔය වැඩේ කරන්න ගියාම කරන්න බෑ. හැබැයි බැරි වුණාට අංගෙන් කරන වැඩේ කරන්න නියපොත්තෙන් කරන එක දානවා. ඉගෙන ගත්තෙත් නැති, දැනුවකුත් නැති එක මිනිසුන්ගේ යහපතට තියෙන යම් කිසි සමාජ වැඩ පිළිවෙලක පළවෙනිය කරලා දානවා. සාමාන්‍ය අධිකාරී කරනවා. උඩ බුලන් නියපොත්තෙන් කහ ගන්න විතරයි කරන්නේ වෙන දැනීමක් පුළුවන් කමක් නැහැ. අංගෙන් කරන්න ඕන එක වැත්ත. ඒ වැඩේ කරන්න දක්ෂයා වැත්ත. අංගෙන් කරන්න නැත්නම් දක්ෂයා වැත්තකින් දාලා අදක්ෂයා ඒකටපත් කරනකොට කියනවා අංග නිය කරලා. නෑ නිය අංග කරලා තියෙනවා. නිය අංග කරන වැඩ කරනකොට නිය ගැති වෙනවා. ඒතර ඒකෙන් දෙරින්න පුළුවන් කමක් නැහැ. ඒතර කෝ අර යහපත් කෙනාට තිබුණ අයිතිකාරයෙන් හිමිකාරට ඉද ප්‍රස්තාව නැති කරලා.
ඒක වරලා. ඒ ඉඩ වරපුවාම ඒකේ ඉඩවරේ එනවා. මේක ඉඩවරේ. ගති ලක්ෂණේ ලෝකෙට බලපාන්නේ කොහොමද? යහපත් ගති ලක්ෂණ අයින් කළා යහපත් ගති ලක්ෂණ ගත්තාම බලපාන හැකි. මේ සාගත කියලා කියනවා. ඒත් ඒ වගේම. තමන්ට පුළුවන්කම තීදී වැඩ කරගන්න. ඒ පුදුලා සහායෙද. තමන් අරගන්නවා තව තවත් අය. අන්දියන්ගේ වැඩ ගන්නවා. තමන් සුඛෝභෝගීව කාලවිලා නිකන් ඉන්නවා. තමාගේ කරන තමන් කරන්නේ. ගතට සහායෙත් සාවිකෙක් ගන්නවා. තමන්ගේ සියලුම අහිත් පහිත්කම් කරන්න ඕනේ. සුඛෝභෝගී එකෙක් ඉන්නවා. තව එකෙක් ඒ වැඩ කරගන්නවා. තමාගේ ලෝකෙමට බල පුළුවන්කාරකමට අනික පහත් කරලා. මේ ගතිය අරගහම සහායෙට බාහිර ගතක් ගත්තාම තමන්ට කරන්න පුළුවන් වෙයි තමන් කරන්න තුල ඔක්කොමට ඉඳලා. එතන සාගතයක් එන්නේ ඒ තියෙන ක්‍රියාදාමෙට කියනවා සාගත හටගත්තා කියලා. මේ භික්ෂ කියන වචනේ පෙන්නන්නේ. භික්ෂණේ ක්ෂය කර දානවා. එන ආහාරයේ පැවැත්මට හේතුකාරක වන දේ විනාශ කර දානවා. ඒ தත්ත්වයට ඒක දුර්වල කරලා දැම්මහම ඒ වෙනවල දැන් මෙහෙ මොනවද? ගන්න ධන දාන්නේ භවභෝග සම්පත් කන්න බොන තියෙන ආහාරය ඔක්කොම අත්හැරලා ඉවරලා සල්ලි හම්බ කරගන්න සබර් හිටවනවා. ඉතින් සිද්ධ වෙන්නේ මොකද? අර තිබිච්ච සම්පත් ඔක්කොම නැතිලා ගිහලා බලිකින් ඉල්ල වෙනවා. සබර් කන්න බෑනේ. භික්ෂාටනීය කරණයකට හේතු වෙන්න ආවුදී දුර්වල කරගුවාම. දැන් කන බොන ආහාරයේ වෙනුවට ඒක හක් කරලා දාලා ඒ වෙනුවට හේගො විතන් ආදී අත්හැරලා දානවා. ඒ වෙනුවට මේ භෞතික කර්මාන්තය උපයක් හදාගෙන රබර් හිටවලා ඒ જાතියෙම ඒකට අරගෙන විනාශ කරපුවා. ඒ කරපු අපරාධයේ දුර්භික්ෂයක් හටගන්නවා. දුර්භික්ෂ හටගන්නේ ස්වභාවිකවම තියෙනවා. ඒකට ඉතින් කන්දේ තියෙනවා නේ. ඒ වෙනුවෙන් කරොත් තියෙන්නේ රබර් කන්දේ. අවශ්‍ය භවෝග සම්පත් ඒවත් කරලා මිල තණ්හාවි, ධන තණ්හාවි ඒවා විනාශ කරලා දැම්මා කියනවා. භික්ෂණිය දුර්වල කරා. දුර්භික්ෂයක් කළා. දුර්භික්ෂ ක්‍රියාවලිය නිසා දුර්භික්ෂයක් ලෝකෙට හටගන්නවා. ඉතින් ඔය වගේ වචනත් එක්කලා තියෙන සම්බන්ධතාවය ඕකයි.